එකක් හදන්න. මම පෙට් ඩෝල්ස්ලා බිස්නස් එක ගැන මේ පේන්ට් කරපු නැති ඩෝල්ස්ලා ගන්න ඕන විදිහ මගෙන් ගන්න පුළුවන් කියලා කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. දැන් නායක නැහැ. අද අපි යමු මේ ඕඩර් එකට හදන පෙට් ඩෝල්ස්ලා දෙන්න කොහොමද හැදෙන්නේ කියලා බලන්න. අපි ඒක අඳින්න කලින් මම ඊයේ හදපු කියුට් චාම්ස් ටික වේලෙන්න තියමු. මේවා හැදුවේ ඩ්‍රයි ක්ලේ වලින්. මම මේ වගේ අවසානයේ ලුක් එක වලට පෙන්නන්න. මේ ටික තියලෙමු වේලෙන්න. අපි දැන් ඩෝල්ස්ලා අඳින්න මගේ මේ ආම්පාන ටිකත් අරගෙන යමු. ඉතින් මේ ඕඩර් එක හදන ගමන් මම ඔයාලට කියන්නම් අර කලින් වීඩියෝ එකේ මම දාපු ඒක දැන් නැහැ. කොපිරයිට් ක්ලේම් හින්දා මට අයින් කරන්න උනා. මම ඔයාලට කියන්නම් මේවා කොහොමද ඔයාලට මගෙන් ගන්න පුළුවන්. එතකොට මේ බිස්නස් එක කරන් යන්න පුළුවන් කොහොමද එහෙම කියලා. අපි ළඟ මේ වගේ ඩෝල් සයිස් 5ක් වගේ තියෙනවා. විවිධ ගණන් වලට. හැබැයි ඔයාලට හෝල්සේල් ගත්තී ගොඩක් අඩු මුදලකට මේවා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට තියෙන්නේ මේ වගේ ඒ වගේම ෂේප්ස් දෙකක් තියෙනවා. මේ මං අඳිනවා වගේ ෂේප් එකයි තව ලේඩීස් ජෙන්ට්ස් ෂේප් දෙකක් තියෙනවා. ඉතින් ඔයාලට ආස විදිහට ඔයාලට ඕන විදිහට එතකොට ඔයාගේ උස අවශ්‍ය විදිහට අපිට කියලා මේ ඩෝල්ස් ඕඩර් එක ගන්න පුළුවන්. තව දෙයක් මම කියන්න ඕන මේ වගේ ඩෝල්ස්ලා අපි එක දෙක නම් දෙන්නේ නැහැ. ලොකු ඕඩර් එකක් දාන්න ඕන. මොකද මේක මැෂින් එකෙන් කපන්නේ. ඒක නිසා අපි එහෙම අර පොඩි එක දෙක තුන ඒ වගේ ඕඩර්ස් ගන්න නැහැ. අඩුම 15ක් 20ක්වත් අඩුම වශයෙන් ගන්න ඕන. නැත්තම් අපි එහෙම හදන්නේ නැහැ. දැන් ඉතින් සමහරු මේ එක්කෙනෙක් වගේ තමා කියන්න එපා මං හරියටම අඳින විදිහ පෙන්වුවේ නෑ කියලා. ඒක ඉතින් තමන්ගේ ස්කිල් එකට තමන්නේ චිත්‍රය අඳින්න දන්නේ. අනික හැමදේම මේ රෙකෝඩ් කරලා දාන්න බෑ. එතකොට මේ දිග වැඩි මේක අප්ලෝඩ් කරන්න බෑ. මේ තව දෙයක් අර පොම්පොම් බෝල් හදපු එකේ බෝලේ ගැට ගහනවා පෙන්වුවේ නෑ හරියට කියලා කියනවා. පොම්පොම් බෝලයක් ඉතින් හදලා ගැට ගහන්න බැරි කෙනෙක් නැති වෙති කියලා මං හිතුවා. මම ඒක ෂෝට් වීඩියෝ එකකින් දාන්නම්. එහෙම බැරි කෙනෙක් ඉන්නවා නම් ඒක බලලා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මම මේ ඔයාලට තවත් බිස්නස් අයිඩියා එකක් තමයි මේක පෙන්නලත් ඔයාලට කිව්වේ. එහෙම නැතුව මේ වගේ ගිෆ්ට් එකක් දෙන්න බලාපොරොත්තුෙන් ඉන්න එක්කෙනෙක්ට නම් මට WhatsApp නම්බර් එකට හරි FB එකට හරි Instagram එකට හරි ඔයාලට මෙසේජ් එකක් දාලා මට කියලා ඕඩර් එකක් හදාගන්න පුළුවන්. මේකත් ඒ වගේ කස්ටමයිස් ඕඩර් එකක්. හුඟක් කට්ටිය හිතන් ඉන්නවා එහෙම ඇඳලා තියනවා කියලා. නැහැ. මේක කරන්නේ ඔයා එවැනි පික්චර් එක තමයි අපි ඇඳලා දෙන්නේ. කියන්නේ ඔයාගේ හරි ඔයාගේ ආදරේ කරන කෙනෙක්ගේ හරි ෆොටෝ එකක් එව්වහම මම ඇඳලා දෙනවා. එහෙමත් නැත්තම් දැන් ඔය මොනවාද කට්ටිය සමහරු ඉමේජස් එවන ස්ටිකර්ස් එවන මෙන්න මේ විදිහට තමයි මට ඕන කියලා. අපි තුමු පොලිස්මන් කෙනෙක් ඉතින් එයාගේ ස්ටිකර් එකක් පික්චර් එකක් යුනිෆෝම් එක ඇඳගෙන මෙන්න මේ විදිහට තමයි මට ඕන කියලා එවනවා. එහෙම එවලා හරි ඔයාලට ඇඳ ගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය විදිහේ ගිෆ්ට් එක මේක අනිත් එක තමයි ඉතින් ස්ටේජ් එකක් උඩ මේ විදිහට ලියලා ඒ විදිහටත් එනවා. ඉතින් ඔයාත් මේ වගේ ලස්සන ගිෆ්ට් එකක් ගන්න කැමතියි නම් ගිෆ්ට් එකක් දෙන්න කැමතියි නම් සුවනිකක් විදියක් උනත් මගෙන් හදාගන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔයාට අලුත් ගිෆ්ට් එකක් දෙන ගමන් මගේ චුටි බිස්නස් එකේ ඕඩර් එකක් තමයි ඔයාලත් එක්ක මම බෙදාගත්තේ. එහෙනම් මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.